समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य शृणोतु सग्गमुक्तदं धम्मश्रवणकालो अयं बदन्ता धम्मश्रवणकालो अयं बदन्ता धम्मश्रवणकालो अयं बदन्ता नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से මේ මොහොතේ ධර්ම ශ්‍රවණය කරන ඔබ සැමටම සිතක් ශාන්තියක් යහපතක්ම වේවා කියලා මම ආශිර්වාද කරනවා. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ නේතේ කාමා යානි චිත්‍රානි ලෝකේ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ තිත්තන්ති චිත්‍රානි තතේව ලෝකේ අතෙත්ත දීරා විනයන්ති චන්දන්ති ලෝකයේ පුරුෂයෙක් හට සංකල්ප වශයෙන් උපන් රාගයට කාම කියලා කියනවා. ලෝකයේ විසිතුරු අරමුණු ආලම්බන තියෙනවා. ඒවා කාම නෙමෙයි. පුරුෂයාගේ සංකල්ප රාගයෙන්ම කාම කියලා කියනවා. ඒ නිසා ලෝක විසිතුරු අරමුණු වස්තුන් ඒ ලෙසින්ම තිබියදී අරමුණු කෙරේ ඉපදුණු රාගය දීරයෝ විනයනය කරනවා. ඒ කියන්නේ ඒ වස්තු ඒ විදිහට තියෙද්දී ඒ අරමුණු තමයි ඒ අරමුණු කෙරේ උපදින රාගය තමයි මේ විනයනය කරන්නේ. විනාශ කරන්නේ නැති කරන්නේ කියලා මේ ගාථා රත්නයෙන් පෙන්වා දෙනවා. දිනක් බුදුරජාණන් වහන්සේ සවැත් නුවර වාසය කරන කාලයේදී මේ නිබ්බේධික පර්යාය කියන දහම් පර්යාය දේශනා කළා. භාග්‍යවතුන් වහන්සේ වදාලා ඒ දේශනාව අහන්න ඒක මනාකොට මෙනෙහි කරන්න කියලා. නිබ්බේධික කියන පර්යාය කියලා කියන්නේ විනාශ නොකළ නොපැළූ ලෝභස්කන්ධ ආදී පළව දානවා විනාශ කරලා දමනවා කියන අර්ථය. නිබ්බේධික පර්යාය කියන්නේ දහම් පර්යාය. ඒ කියන්නේ මේ නිබ්බේධික පර්යාය කියන්නේ දහම් පර්යාය කවරේද කියනවා නම් එතනදී කාමයන් වේදනා සංඥා ආශ්‍රව කර්මය දුක්ඛය දැනගන්න උණු කියලා කියනවා. තවද කාමයන්ගේ වේදනාවන්ගේ සංඥාවන්ගේ ආශ්‍රවයන්ගේ කර්මයන්ගේ දුක්ඛයන්ගේ නිදාන සම්භවය කියන්නේ උප්පත්තිය වෙනස. ඒ කියන්නේ වෙනස කියන්නේ නානාකරණය විපාක නිරෝධය නිරෝධගාමී ප්‍රතිපදාව දැනගන්න ඕන කියලා භාග්‍යවතුන් වහන්සේ වදාළා. ඒක තමයි ඒ විදිහට කියන්නේ නිබ්බේධික පර්යාය. ඒ කියන්නේ දහම් පර්යාය කියන්නේ. ඒකට මේ කරුණ දැනගන්න ඕන. කාමයේ දැනගන්න ඕන. කාමයේ නිදාන සම්භය දැනගන්න ඕන. කාමයේ වෙනස දැනගන්න ඕන. කාමයේ විපාක දැනගන්න ඕන. කාමයේ නිරෝධය දැනගන්න ඕන. කාමයේ නිරෝධගාමී ප්‍රතිපදාව කියන්නේ කාමයේ නිරෝධ කරන්න යන ප්‍රතිපදාව දැනගන්න ඕන කියලා. කුමක් නිසාද භාග්‍යවතුන් වහන්සේ එහෙම කියන්නේ කිව්වොත් ඉෂ්ඨකාන්ත ප්‍රියමන වඩන චක්කු විඤ්ඤේ රූප සෝත විඤ්ඤේ ශබ්ද ගාන විඤ්ඤේ ගන්ධ ජීව විඤ්ඤේ රස කාය විඤ්ඤේ ස්පර්ශ යන කාම ගුණ පහක් තියෙනවා. මේ කාම ගුණ පහ කාමයන් නෙමෙයි. මේ කාම ගුණ. මේකද ආර්ය විනය කාම ගුණ කියලා තමයි මේ කියන්නේ. ලෝකේ පුරුෂයෙක් හට සංකල්ප විදියට උපන් රාගය කාම කියලා කියනවා. ලෝකේ විසිතුරු අරමුණු ලෝකයේ තියෙන විසිතුරු අරමුණු ආලම්බන තියෙනවා. ඒව කාම නෙමෙයි. ඒ පුරුෂයාගේ සංකල්ප රාගයම තමයි කාම කියලා කියන්නේ. ඒ නිසා
ලෝ විසුතුරු අරමුණු වස්තුන් ඒ විදිහටම තියෙන්න අරින්න කියලා භාග්‍යවතුන් වහන්සේ කියනවා. ඒ වස්තුන් අරමුණු ඒ විදිහටම තිබියදෙන් ඒ අරමුණු කෙරේ උපදින රාගය විදනනය කරන්න කියලා තමයි. ඒ කියන්නේ ධීරයෝ ඒ කාම වස්තුන් ඒ අරමුණු වස්තුන්ට ඒ අරමුණු වලට ඉපදුණු ඒ අරමුණු කෙරේ ඉපදුණු රාගය විනයනය කළා කියලා තමයි භාග්‍යවතුන් වහන්සේ වදාළේ. මේ කාමයන්ගේ නිදාන සම්භවය කියන උප්පත්තිය කවරේද කියනවා නම් ස්පර්ශය තමයි කාමයන්ගේ උප්පත්ති කාරණය. ඒ කියන්නේ නිදාන සම්භවය ස්පර්ශය කාමයන්ගේ. භාග්‍යවතුන් වහන්සේ වදාළා. කාමයන්ගේ ඒ කියන්නේ නානාකරණ කියන වෙනස මොකද්ද? වෙමිත්තා කියන්නේ මොකද්ද කිව්වොත් රූපාලම්බනේ කාමයේ එකක්. ශබ්දාලම්බනේ කාමයේ තව එකක්. ගන්ධාලම්බනේ කාමයේ එකක්. රසාලම්බනේ කාමයේ තවත් එකක්. ස්පර්ශාව්‍යාලම්බනේ රාගය තවත් එකක්. මේ තමයි වෙනස. කාමයන්ගේ විපාක මොනවද කියනවනම් භාග්‍යවතුන් වහන්සේ මෙහෙම වදාළා. මේ ආත්ම භාවයක් කැමති වෙනවද? කෙනෙක් යම් ආත්ම භාවයක් කැමති වෙනවද? එසේ උපන් පුණ්‍ය භාගීය හෝ අපුණ්‍ය භාගීය හෝ ආත්ම භාගය කාමයේ විපාකය කියන්නේ පින් පව විදියට ඒ ප්‍රවෘත්ති කාලය කියන එක තමයි කාමයේ විපාක. ඒ කියන්නේ කැමතුණානේ ඒ උපන් තැන ඉඳලා ඒ මරණයට එක්ම ඒ උපතත් මරණයත් උපත මරණයත් අතර සියල්ලම මේ පුණ්‍ය භාගය හරිය පුණ්‍ය භාවය හරිය ඒ කාමයේ විපාක විදියට තමයි භාග්‍යවතුන් වහන්සේ වදාළේ. ඊළඟට ඒ ස්පර්ශ නිරෝධයට කියනවා කාම නිරෝධය කියලා. කියන්නේ ස්පර්ශය නිසානේ කාමය උපන්නේ. එතකොට ස්පර්ශය නිරෝධන මෙතන කාම නිරෝධය කියලා කියනවා. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන ආරෂ්ඨාංගික මාර්ගයේම කාම නිරෝධ ගාමිනී ප්‍රතිපදාව. භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා කාලෙක ඉඳලා මේ නිබ්බේද පර්යායයෙන් දහම් දන්නව නම් නිර්වේදයේ කියන බ්‍රහ්මචර්යාව කාම නිරෝධය දන්නවා. ඒ නිසා කාමයේ දැනගන්න ඕන. නිදාන සම්භවය කියන උප්පත්තිය, කාමයන්ගේ උප්පත්තිය, කාමයේ වෙනස, විපාකය, නිරෝධය, නිරෝධගාමී ප්‍රතිපදාව දැනගන්න ඕන කියලා භාග්‍යවතුන් වහන්සේ වදාළා. මේ විදිහට වේදනාව, සංඥාව, සංස්කාර ඒ විදිහට ඒ සියල්ල නිදාන සම්භවය, වෙනස, විපාකේ, නිරෝධය, නිරෝධගාමී ප්‍රතිපදාව දැනගන්න ඕන. ඒක තමයි මේ දහම් පරයය. නිබ්බේද භාග්‍ය දහම් පරයය කියලා කියන්නේ ඒකට තමයි. ඒකට ඒ දහම් පරයය දැනගන්න කියලා තමයි භාග්‍යවතුන් වහන්සේ මේ නිබ්බේද භාග්‍ය සූත්‍රයෙන් පෙන්වලා දෙන්නේ. ඒ කියන්නේ වේදනාව දැනගන්න ඕනේ, නිදාන සම්භවය, වෙනස, විපාක, නිරෝධය ඒ දැනගන්න ඕනේ. නිරෝධය, නිරෝධගාමිනී ප්‍රතිපදාව. එක්කමක් හින්ද භාග්‍යවතුන් වහන්සේම වදාළේ සුඛ වේදනාව, දුක්ඛ වේදනාව, දුක්ඛම සුඛ වේදනාව කියලා වේදනා තුනක් තියෙනවා. සුඛ වේදනාව, දුක්ඛ වේදනාව, අදුක්ඛම සුඛ වේදනාව කියලා වේදනා තුනක් තියෙනවා. ඒ වේදනාවන්ගේ උප්පත්ති කාරණේ තමයි ස්පර්ශය. ස්පර්ශයෙන් තමයි වේදනාව ඉපදුනේ. එතකොට සාමිස සුඛ වේදනාව, නිරාමිස සුඛ වේදනාව, සාමිස සුඛ වේදනාව, සාමිස දුක්ඛ වේදනාව, නිරාමිස දුක්ඛ වේදනාව, සාමිස අදුක්ඛම සුඛ වේදනාව, නිරාමිස අදුක්ඛම සුඛ වේදනාව. මේ විදියට මේ තමයි මේ වේදනාවන්ගේ වෙනස. නානාකරණය කියලා කියන්නේ. ඒකට වේදනාවන්ගේ දැන්
වෙනස කිව්වනේ. එතකොට ඒ වේදනාවේ විපාක කිව්වොත් වේදනාවන්ගේ විපාක කියනක භාග්‍යවතුන් වහන්සේ මෙහෙම වදාළා. යම් ආත්ම භාවයක් කැමති වෙනවද එසේ උපන් පුණ්‍ය භාගය හෝ අපුණ්‍ය භාගය හෝ ආත්ම භාවය වේදනා ස්කන්ධේ විපාක කියලා භාග්‍යවතුන් වහන්සේ වදාළා. ඒ කියන්නේ කලින් කිව්වේ කාමයන්ගේ විපාක විදියටම මේ වේදනා ස්කන්ධේ විපාක ඒ පුණ්‍ය භාගය අපුණ්‍ය භාගය උපතිදලා මරණය දක් තියෙන ඒ ප්‍රවෘත්ති කාලයේ පුණ්‍ය භාගය පුණ්‍ය භාගය ආත්ම භාවය කියන පින්පව පරිදි යන ඒ භවය. ස්පර්ශ නිරෝධයෙන් වේදනාව නිරෝධ වෙනවා. සම්මා දිට්ඨිය ආදී ආර්ය අෂ්ටාංගික මාර්ගය තමයි මේ වේදනා නිරෝධගාමී පටිපදා මාර්ගය. මේ නිබ්බේද පර්යාදහම් දන්නව නම් නිර්වේද බ්‍රහ්මචර්යාව වුණු වේදනා නිරෝධය දැනගන්නවා. ඒ නිසා වේදනාව දැනගන්න ඕනේ. වේදනා නිදාන සම්භවය වෙනස විපාක නිරෝධේ නිරෝධගාමිනී ප්‍රතිපදාව දැනගන්න ඕනේ කියලා භාග්‍යවතුන් වහන්සේ වදාළා. ඊට භාග්‍යවතුන් වහන්සේ කියනවා සංඥාව දැනගන්න. මේ සංඥාව තියෙනවා රූප සංඥාව කියන්නේ දැන ගැනීම, හඳුනා ගැනීම. ඒකට ඒ නිදාන සම්භවය වෙනස විපාකය නිරෝධය නිරෝධගාමිනී ප්‍රතිපදාව දැනගන්න කියනවා. ඒකට මේ සංඥා තමයි රූප සංඥාව, ශබ්ද සංඥාව, ගන්ධ සංඥාව, රස සංඥාව, ස්පර්ශ සංඥාව, ධර්ම සංඥාව කියලා මේ සංඥා හයක් තියෙනවා. මේ සංඥාවගේ උප්පත්ති කාරණය තමයි ඒ ස්පර්ශය නිසා තමයි මේ සංඥාව ඉපදෙන්නේ. ස්පර්ශය නැතුණානේ සංඥාව උපදින්නේ නැහැ. ඒ සංඥාවගේ වෙනස තමයි රූපේ සංඥාව එකක්, ශබ්ද සංඥාව එකක්, ගන්ධ සංඥාව තව එකක්, රස සංඥාව තවත් එකක්, ස්පර්ශ සංඥාව තවත් එකක්, ධර්මයේ සංඥාව එකක්. භාග්‍යවතුන් වහන්සේ විපාක හේතුවෙන් සංඥාව වදාන්න බව පැවසුවා. යම් විදියට හඳුනා ගන්නව නම් මෙබඳු සංඥා වෙනවා කියලා ඒ හැටියෙන් ව්‍යවහාර කරනවා. මේ තමයි විපාක. ස්පර්ශ නිරෝධය, සංඥා නිරෝධය කියලා භාග්‍යවතුන් වහන්සේ වදාළා. සම්මා දිට්ඨිය ආදී ආර්ය අෂ්ටාංගික මාර්ගයම සංඥා නිරෝධගාමිනී පටිපදා මාර්ගය. කලක ඉඳලා මේ නිබ්බේද පර්යදහම් දන්නව නම් නිර්වේදන බ්‍රහ්මචර්යාව වුණ සංඥා නිරෝධය දැනගන්න. ඒ නිසා සංඥා දැනගන්න ඕනේ වෙනස විපාක නිරෝධේ නිරෝධගාමිනී පටිපදාව දැනගත යුතුයි කියලා භාග්‍යවතුන් වහන්සේ වදාළා. ආශ්‍රව දැනගන්න ඕනේ. ඒ නිදාන සම්භවයේ වෙනස විපාක නිරෝධේ නිරෝධගාමිනී පටිපදාව දැනගන්න කියලා භාග්‍යවතුන් වහන්සේ කුමක්ෙන්ද කියවේ කිව්වොත් කාමාශ්‍රව, දිට්ඨිආශ්‍රව, භවආශ්‍රව, විද්‍යාශ්‍රව මේ කියන ආශ්‍රව කියන්නේ පල්ලුණු කාමයේ මේ දැන් කාමාශ්‍රව කුත්තේ කාම ධර්ම කර ඒ හිතේ හටගත්තු කෙලෙස්. ඒ කාමාශ්‍රව කියන්නේ කාලයක් තිස්සේ පැසවපු ඒ කාමරාග ආදී ධර්ම. අවිද්‍යාශ්‍රව තමයි ආශ්‍රව ඒ කියන්නේ මේ ආශ්‍රවන්ගේ උප්පත්ති කාරණය. අවිද්‍යාවම තමයි මේ ආශ්‍රවන්ගේ උප්පත්ති කාරණය. එතකොට නිරයට යන්න ප්‍රත්‍ය වූ ආශ්‍රව තියෙනවා, තිරච්චීන යෝනිකාමී ප්‍රත්‍ය වුණු ආශ්‍රව තියෙනවා, പ്രേත විශේෂගාමී ගමනට යන ප්‍රත්‍ය වුණු ආශ්‍රව තියෙනවා, මිනිස් ලෝකයට ගමනට ප්‍රත්‍ය වුණු ආශ්‍රව තියෙනවා, දෙව්ලෝක ගමනට ප්‍රත්‍ය වුණු ආශ්‍රව තියෙනවා. යම් විද්‍යයකට අවිද්‍යාවගත සත්‍යයින්ට එයින් අවිද්‍යාවෙන් හටගත් පුණ්‍ය භාගය හෝ අපුණ්‍ය භාගය හෝ ලෙසින් ආත්ම භාවයක් තියෙනවා. මෙන්න මේ තමයි විපාක. අවිද්‍යා නිරෝධය, ආශ්‍රව නිරෝධය කියන්නේ. එතකොට
සම්මා දිට්ඨිය ආදී ආරෂ්ඨාංගික මාර්ගයම තමයි මේ අවිද්‍යා ආශ්‍රව නිරෝධ ගාමිනී ප්‍රතිපදා මාර්ගය කියලා කියන්නේ. මේ නිබ්බේද පර්යාය දහම් දන්නව නම් නිර්වේදන භ්‍රමචර්යාව ආශ්‍රව නිරෝධය දැනගන්නවා. ඒ නිසා ආශ්‍රව දත යුතුයි, ඒ නිදාන සම්භවය දත යුතුයි, ඒ කියන්නේ උප්පත්තිය, ඒ වෙනස දැනගන්න ඕනේ, විමෙත්තා විපාක දැනගන්න ඕනේ, නිරෝධය නිරෝධගාමිනී ප්‍රතිපදාව දැනගත යුතුයි කියලා භාග්‍යවතුන් වහන්සේ වදාරනවා. ඊළඟට තව කියනවා භාග්‍යවතුන් වහන්සේ කර්මයේ දැනගත යුතුයි කියලා. ඒ නිදාන සම්භවය වෙනස, ඒ කියන්නේ කර්මයේ නිදාන සම්භවය, කර්මයේ වෙනස, විපාක, නිරෝධය, නිරෝධගාමිනී ප්‍රතිපදාව දැනගන්න ඕනේ කියලා භාග්‍යවතුන් වහන්සේ කියන්නේ වදාරන්නේ මෙන්න මේ නිසා. චේතනාව තමයි මේ කර්මය කියලා කියන්නේ. ද්වාර අනුව සිතින් හිතලා කයින් වචනෙන් කර්ම කරනවා. කියන්නේ රූප අනුව චක්කුද්්වාරෙන්, සෝතද්්වාරෙන්, ගානද්්වාරෙන් එන චේතනාවලට අනුව සිතලා හිතින් කයින් වචනෙන් කර්ම කරනවා. මේ ස්පර්ශය තමයි මේ චේතනාවේ උප්පත්ති කාරණය. ඒ කියන්නේ මේ කර්මයට උප්පත්ති කාරණය තමයි ස්පර්ශය. එතකොට නිරේ විපාක දෙන කර්ම තියෙනවා, තිරිසන් ඕනි විපාක දෙන කර්ම තියෙනවා, പ്രേත විශේෂ විපාක දෙන කර්ම තියෙනවා, මිනිස් ලෝක විපාක දෙන කර්ම තියෙනවා, දෙව්‍ය ලෝකයේ විපාක දෙන කර්ම තියෙනවා. මේ තමයි කර්මයන්ගේ වෙනස. කර්මයන් විපාක මොනවද කිව්වොත් යම් විදකින් මේ භවයේ විපාක දෙන කර්ම තියෙනවා, අනතුරු භවයේ විපාක දෙන කර්ම තියෙනවා. එයින් අනතුරු කවර භවයක හරි විපාක දෙන කර්ම තියෙනවා. මේ විදිහට විපාක ත්‍රිවිධ වෙන බව භාග්‍යවතුන් වහන්සේ වදාළා. අපි කියමු දැන් අපි අහලා තියෙනවනේ මුගලන් මහරහතන් වහන්සේ ඉර්ධිමත් තුන්වතර අග්‍ර එකදේ ඉර්ධිමතුන් අතර අග්‍ර මහ මුගලන් මහරහතන් වහන්සේට ඒ සොරුන් පහර දුන්නා. ඒ පෙර විපාකයත් ඒ කියන්නේ මවට පහර දුන් විපාකේ කර්මයක් විදිහට තමයි ඒක මේ භවයේ නිවන් දකින්න භවයේ පහළ වුණේ. එතකොට ඒ නිවන් අනතුරු භවයේ කවර හෝ විපාක ඒ කියන්නේ නිවන් දකින්න තුරු පහළ දෙන කර්ම තමයි ඒ කියන්නේ නිවන් දකින්න තුරු ඇතිවෙන දෙන කර්ම තමයි විදියට පහළ වුණේ. ඒ පහළ දීම සිදුනේ විදියට. ස්පර්ශය තමයි කර්ම නිරෝධය. සම්මා දිට්ඨිය ආදී ආරෂ්ඨාංගික මාර්ග කර්ම නිරෝධ ගාමිනී මාර්ගය කියලා භාග්‍යවතුන් වහන්සේ වදාළා. ඒ කාලෙක ඉඳලා මේ නිබ්බේධි දහම් පාරය දන්නම නම් නිර්වේදන භ්‍රමචර්යාවකින් කර්ම නිරෝධය දන්නවා. එහෙනම් කර්මය දැනගන්න ඕන, නිදාන සම්භවයේ වෙනස, විපාකේ, නිරෝධේ, නිරෝධගාමිනී ප්‍රතිපදාව දත යුතුයි කියලා කියනවා. දුක්ඛය දත යුතුයි, ඒ නිදාන සම්භවය දැනගන්න ඕන, වෙනස, විපාකය, නිරෝධේ, නිරෝධගාමිනී ප්‍රතිපදාව දැනගත යුතුයි කියලා භාග්‍යවතුන් වහන්සේ කියනවා. එතකොට මේ දුක්ඛය දැනගන්න ඕනේ. ඒකේ නිදානය කියන උප්පත්තිය, වෙනස, විපාක, නිරෝධේ, නිරෝධගාමී ප්‍රතිපදාව කියන දුක්ඛගාමී නිරෝධගාමී ප්‍රතිපදාව දැනගන්න ඕනේ කියලා භාග්‍යවතුන් වහන්සේ වදාරන්නේ කුමක් හේඳ කිව්වොත් මේ ජාතිය දුක්, ජරාව දුක්, ව්‍යාධිය දුක්, මරණය දුක්, ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස, ප්‍රියයන්ගෙන් වෙන්වීම, අප්‍රියයන් හා විසීම, යමක් කැමති වෙනවා දේ නොලැබීම දුක්. ඒ කියන්නේ කෙටියෙන් කිව්ව පංච උපාදානස්කන්ධෙම දුක් කියලා භාග්‍යවතුන් වහන්සේදී වදාළා. තෘෂ්ණාව තමයි මේ කර්මයේ උප්පත්ති කාරණය. ඒ කියන්නේ දාන සම්භවය කියලා භාග්‍යවතුන් වහන්සේ වදාළා. ඒ කියන්නේ සමුදය තමයි මේ කර්මයේ උප්පත්ති කාරණය.
දුක් මේ දුක්ඛයේ උප්පත්ති කාරණය. තෘෂ්ණාව තමයි මේ දුක්ඛයේ උප්පත්ති කාරණය. දුක්ඛයන්හි නානාකරණයේ වෙනස තමයි අදිමාත්‍ර දුකක් තියෙනවා, අල්ප මාත්‍ර දුකක් තියෙනවා. කියන්නේ ගරන්න බැරි දුකක් තියෙනවා, ඊයන්ද සාමාන්‍ය දුකක් තියෙනවා. ඊළඟට වහාම මිදෙන්න පුළුවන් දුකක් තියෙනවා. ඊළඟට ටිකින් ටික මිදෙන දුකක් තියෙනවා. රැසිය මිදෙන දුක කියලා තමයි ඒකට කියන්නේ. ඒකට මේ දුක්ඛාංගේ නානාකරණය තමයි අදිමාත්‍ර දුක, අල්ප මාත්‍ර දුක, වහා මිදෙන දුක, රැසිය මිදෙන දුක. මේ ලෝකයේ යම් කෙනෙක් දුක වැළඳගෙන අරගෙන සිත් ඇති දුක් වැළඳගත් සිත් ඇති වෙලා ශෝක කරනවා නම්, වෙහෙසෙනවා නම්, බැලපෙනවා නම්, පපුවේ දෑත් ගසමින් හඬනවා නම්, දුකසේ වැළඳගත් සිත් ඇති දුක නිවීමට බාහිර මිතුරෙක් දෙදෙනෙක් ආදී විදිහට එකතු කර ගන්නවා නම් මේ දුක සම්මෝහ විපාකතියක් හැටියට මේ දුක ඒ තමයි දුක්ඛය කියලා කියන්නේ. ඒකට මේ කියන්නේ මේ ලෝකෙක කවුරුම හෝ දුක වැළඳගෙන ඒක සිත් ඇති වෙලා ශෝක කරනවා, වෙහෙසෙනවා, වැළපෙනවා, පපුවේ දෑත් ගාමින් හඬනවා. දුක වැළඳගත් සිත් ඇතු දුක් නිවීමට බාහිර මිතුරන් හොයනවා. මේ තමයි දුක. ඒත් මේ දුක සම්මෝහ විපාක ඇතියක් හැටියටද පරිේශනා විපාක ඇතියක් විදියට භාග්‍යවතුන් වහන්සේ වදාළා. ඒ කියන්නේ මේ අවිද්‍යාවෙනුත් මේ විපාක ඇති වෙලා තියෙන ඊළඟට පරිේශන විදිහට අපි විපාක හොයාගෙනත් තියෙනවා. තණ්හා නිරෝධය තමයි මේ දුක්ඛ නිරෝධය. සම්මා දිට්ඨිය ආදී ආරෂ්ඨාංගික මාර්ගය තමයි දුක්ඛ නිරෝධගාමී පටිපදා මාර්ගය. මේ නිබ්බේධය පරියාදහම් දන්නවනම් ඒ කියන්නේ දුක්ඛ නිරෝධයට ඒ නිර්වේදන බ්‍රහ්මචර්යාව දුක්ඛ නිරෝධය දැනගන්නවා. ඒ හින්දා දුක්ඛය දත යුතුයි, දුක්ඛේ උප්පත්ති කාරණය දැනගත යුතුයි, දුක්ඛේ වෙනස දැනගත යුතුයි, විපාක නිරෝධය නිරෝධගාමිනී ප්‍රතිපදාව දැනගත යුතුයි කියලා භාගතුන් වහන්සේ වදාළා. මේ නිබ්බේධක පර්යාය භාගතුන් වහන්සේ වදාළේ සසර දැනගන්න, කියන්නේ සසර නිවන්න දැනගන්න, නිර්වාණය වෙත යන්න කියලා තමයි මේ භාග්‍යවතුන් වහන්සේ නිබ්බේධක පර්යාය කියන සූත්‍රය වදාරන්නේ. ඒ නිබ්බේධක පර්යාය කියලා කියන්නේ විනාශ නොකළ නොපැළූ ලෝභ ස්කන්ධ ආදී පළල විනාශ කළා දමනවා කියන්නේ පළල දානවා විනාශ කළා දානවා කියන එකට. ලෝභය කියන්නේ දුක්ඛ සමුදය. ඒකට මේ ලෝභය විනාශ කරලා දානවා කියන්නේ ලෝභය නැති කරලා දානවා කියන්නේ නිරෝධ කරලා දානවා කියන්නේ දුක්ඛ නිරෝධය. ඒකට දුක් නිවුණ කියන්නේ ඒ අමා මහ නිර්වාණ ශාන්ති සෝය ලැබුණ කියන එක. ඒ සඳහා තමයි භාග්‍යවතුන් වහන්සේ මේ නිබ්බේධිය සූත්‍රය දේශනා කළ වදාළේ. දානයන් අතර අග්‍ර දානය ධර්ම දානය. මේ ධර්ම දානය දානමය පින සියලු සත්වයන්ටම චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිසත් ඒතක් සසර යහපත පිණිස නිදුක් නිරෝගී භාවයේ පිණිස හේතු වේවා වාසනාව වේවා. සියලු දෙවියෝද තුන් නිර්වාණයෙන් සැනසෙත්වා. ඒතක් සියලු යහපතන් වෙත්තා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු සම්බුද්ධ ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු සම්බුද්ධ දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු මම් පරන්තේ. සම්මා සම්බුදු සරණයි. සාදු සාදු සාදු.